Hi, how are you? කොහොමද ඉතින් ඔයාලට? අද මම පොඩි lesson එකක් අරගෙන ආවා. මගේ lesson එක තමයි the nouns and the articles කියලා කියන්නේ. මම මේ දෙක සම්බන්ධ කරගත්ත lesson එකක් තමයි ඔයාලත් එක්ක කතා කරන්නේ. ඒ කියන්නේ nouns එකක් කියන්නේ අපි හැමෝම දන්නවා පුද්ගලයෙක්, ස්ථානයක්, ද්‍රව්‍යයක්, සත්වයක් කියන ඕනෙම දෙයක් අපි හඳුන්වන්න පාවිච්චි කරන නම් අපි කියන නාමපදයක් කියලා. ඒ වගේම ආටිකල්ස් එකක් කියලා කියන්නේ අව්‍ය පද. අව්‍ය පදයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි පුද්ගලයෙක් නැත්නම් ස්ථානයක් නැත්නම් මේ සත්වයක් ද්‍රව්‍යයක් මේ ඕනෙම nouns එකක් නාම පදයක් විස්තර කිරීමකදී ඒක ඇවිල්ලා පොදු නාම පදයක්ද නැත්නම් විශේෂ නාම පදයක්ද කියලා අපි කියන කෙනාට තේරුම් කරන්න අපි යූස් කරන පදවලට තමයි අපි ආටිකල්ස් කියලා සරලවම කිව්වොත් කියන්නේ. හරිද? එතකොට ඔයා හිතන්න ඔයාට මම එක්සැම්පල් එකක් විදිහට මේක පැහැදිලි කරොත් she likes a cat. She likes a cat. ඇය පූසට කැමතියි. හරිද? මෙතනදී මට කියන්න තිබ්බ මේක she likes cat කියලා. ඇයි like a කියලා මම දැන්නේ. මෙතනදී ඇයි මං එහෙම කරේ? මම මෙතනදී කරේ මම මේ කතා කරන පූසා ඇවිල්ලා පොදු නාමයක්. හරිද? ඒ කියන්නේ විශේෂිත පූසෙක් ගැනවත් නෙමෙයි මම මෙතන කතා කරේ. මම කතා කරේ පොදුවේ පූසට කියන නම පූසා නිසා මම කිව්වා පූසා cat කියලා. හරිද? එහෙනම් ඇය කැමති පූසට නම් මට ඒක කියන්න වෙනවා she likes a cat කියලා. මට කියන්න බෑ she likes cat කියලා. මට මෙහෙම නම් කියන්න පුළුවන් she likes cats. Cats. ඇයි cats කියලා කියන්නේ කවුද? cats කියලා කියන්නේ පූසගේ බහුවචන පදය. පූසෝ. ඒ කියන්නේ plural noun එක ඇවිල්ලා තමයි cats කියලා කියන්නේ. එහෙනම් මට එක්තනදී මට මේ ඕනේ නැහැ මේ මොකද්ද? articles. හේතුව තමයි articles වල තියෙන a සහ an කියන දෙක use වෙන්නේ singular noun එක විතරයි. එහෙනම් අපිට බහුවචන පදයක් noun එකක් තිබ්බට අපිට articles එතකොට ඕනි වෙන්නේ නැහැ. තේරුණාද? හැබැයි මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් මම කැමති ඇපල් වලට. ඇපල් වලට. හරිද? ඇපල් වලට මම මෙතන කතා කරන්නේ ඇපල් ගොඩක් ගැන නම්